ඔයා කැමතිද ගේම්ස් ගහලා ඔයාගේ Binance account එකට සල්ලි ගන්න? ඉතින් Binance account එකට විතරක් නෙමෙයි ඔයාගේ Pay account එකකටත් සල්ලි ගන්න පුළුවන් ගේම්ස් ගහලා. ඉතින් ඇප්ලිකේෂන් එකකින් තමයි මේ විදිහට අපිට ගේම්ස් ගහලා සල්ලි හොයන්න තියෙන්නේ. ඒ වගේම මම අද ඩොලර්ස් 2ක live withdrawal එකකුත් මගේ Pay account එකට මම අරගෙන පෙන්නනවා. ඉතින් ඔයාලට instant cash outs ඒ කියන්නේ අපි ඇප් එකකින් withdrawal එකක් දැම්මට පස්සේ අදාළ අපේ account එකට අනිත් පැත්තටම සල්ලි ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. වීඩියෝට යන්න කලින් මතක් කරන්න ඕනේ අපි YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් එක. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕන කරන ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. Wizard Force කියලා තමයි මේ ඇප්ලිකේෂන් එකේ නම තියෙන්නේ. ඔයාලට සර්ච් කරලත් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මේ ඇප්ලිකේෂන් එක අපිට රෙජිස්ටර් වෙන්න ප්‍රොසෙස් එකක් නැහැ. Gmail account එකක් කනෙක්ට් කරලා වගේ සාමාන්‍ය email password ගාලා අපි accounts හදනවනේ වෙන ඇප්ලිකේෂන් වල. ඒ වගේ අපිට මේකේ කරන්න ඕනේ නැහැ. මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. මගේ බැලන්ස් එකේ ඩොලර්ස් 2ක ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ ඩොලර්ස් 2 තමයි අද අපි වීඩියෝ එකේ අවසානයේදී withdraw කරන්න හදන්නේ. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා මතක් කරනවා. මම ඔයාලට පෙන්නන්නම් මේකේ සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද සල්ලි withdraw වෙන්නේ කියලා. ඉතින් ගොඩක්ම ලේසි. ඔයාලට තියෙන මෙන්න මේ start කියන එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට start කියන එක click කරාම permissions ඉල්ලනවා. ඔයාලට පුළුවන් මේ permissions දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ප්ලේ වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක සාමාන්‍යයෙන් තප්පර 30ක වගේ කාලයක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා ඊට පස්සේ ඒක skip කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ page එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ අපි ad එකක් බැලුවනේ. එන්නේ ad එක බැලුවට මෙයාලා ඩොලර්ස් ප්‍රමාණයක් ලබා දෙන එක. ඉතින් මේ ඩොලර්ස් ප්‍රමාණය එකපාර ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි session එකක් open කරගෙන ඉන්න ඕනේ. මෙන්න මෙතන දකුණු පැත්තේ කෙරෝලින් බලා ගන්න පුළුවන්. ඩොලර් 7 ගණන් මේ ඇඩ් එක බලනකොට හම්බ වෙනවා. ඉතින් මේක ටික ටික වැඩි වෙවි යනවා. ඉතින් වැඩි වෙලා ටික දාකින් නවතිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සෙෂන් එක end කරන්න. end කළා නැවත ඇඩ් එකක් බලලා මේ වගේ තැනකට ඇවිල්ලා නැවත ඩොලර්ස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් උඩින් points add වෙනවා. ඒත් මේ points ඩොලර් වලින් කොච්චරක්ද කියලා යටින් පෙන්නනවා. මෙතනදී එකපාර ඔයාලට ඩොලර්ස් ලොකු ප්‍රමාණවල හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය 7 ගණන් තමයි හම්බ වෙන්නේ. මේක එකපාරක් ඕපන් කරන්න තිබුණයි කියලාත් ඔයාලා ලොකු ගාණක් හොයාගන්න බෑ. මේක ඇඩ්ස් බල බල ඕපන් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ඇප් එක හදලා තියෙන කෙනාට අපිට මේ ඇඩ්ස් පෙන්නනවට ඩොලර්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ ඇඩ්ස් දාන අයගෙන්. ඉතින් එයාට මේ විදිහට සල්ලි හම්බ වෙද්දී ඒ සල්ලි වලින් කොටසක් තමයි අපිට මේ විදිහට ලබා දෙන්නේ. ඉතින් ඊය තමයි අපිට withdraw කරගන්න පුළුවන් ඉන්නේ. ඇත්තටම මේකේ ගේම් එකක් ප්ලේ කරනවා කිව්වට තියෙන්නේ අර ඇඩ්ස් ටික බලන්න. මේක ගේම් එකක් වගේ වලම් පෙන්නුවට ඇඩ්ස් ටික බලලා තමයි මේකේ සල්ලි ඇත්තටම හම්බ වෙන්නේ. මේ සෙෂන් එක එන්ඩ් කරන්න පුළුවන් ඔයාලට ඇති කියලා හිතුනහම මේ එන්ඩින් සෙෂන් කියන එකෙන් ඊට පස්සේ වගේ රිවෝඩ් එක පෙන්නනවා. ඉතින් මේකේ තව ක්‍රම තියෙනවා. මෙතන offers කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ offers කියන ටැබ් එකෙන් අපිට පුළුවන් offers complete කරලා සල්ලි හොයන්න. ඉතින් මේ වලින් ටිකක් වැඩි coins ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් අපිට. ඔයාලට පේනවා ඉතින් මේක එක ටාස්ක් තියෙනවා. මේකේ තියෙන්නේ මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නලු. එතකොට අපිට points 2000ක් දෙනවලු. මේ විදිහට earn කියන එක ක්ලික් කරනවා මම. ඉතින් මම මේ ඇප් එක නම් කලින් ඩවුන්ලෝඩ් කරපු එකක්. ඒක නිසා මේ විදිහට ඕපන් වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ කොළ පාර ටික් මාක් එකක් ආවා. ඉතින් ඔයාලා earn කියන එක ක්ලික් කරාම යන්නේ කෙලිම Play Store එකට. මම ඩවුන්ලෝඩ් කරමු නැති ඇප් එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේක මම ඩවුන්ලෝඩ් කරලා නැහැ. එතකොට මේක ක්ලික් කරපුවාම යන්නේ Play Store එකට. ඉතින් මෙතනින් install කරගෙන ඔයාලට පුළුවන් ඇප් එක open කරගන්න. ඊට පස්සේ අර මම කලින් ගත්තා වගේ coins 2000ක් collect කරගන්න පුළුවන්. ඉතින් ඒවා balance එකේ ඔයාලට පේනවා. මම දැන් පෙන්නන්නම් මේකේ withdraw කරන විදිය ගොඩක්ම ලේසි. මෙතන මේ cash out කරන මාක් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ අපිට withdraw කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මම කිව්ව payment methods ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි Binance Pay කියන එක. මේකේ minimum withdrawals පේන වෙති 0.35ක් තියෙනවා නම් withdraw කරගන්න පුළුවන්. මෙතනදී Binance වලට නම් instant payment එන්නේ නැහැ. ඒ කියන්නේ Binance වලට withdraw කියන සාමාන්‍යයෙන් දවසක් විතර යනවා. හැබැයි Pay වලදී එහෙම නෙමෙයි. withdraw කරපු ගමන්ම අපේ account එකට ගන්න පුළුවන්. මම දැන් කරලා වෙන්නන්නම් ඔයාලට ඩොලර්ස් 2ක withdrawal එකක්. මේක මම මේක confirm කරනවා. ඊට පස්සේ අපේ identity එක verify කරන්න එනවා. මෙතනදී ඔයාලට තියෙන වගේ face එක verify කරගන්න එක. face එක verify කරාම මේ විදිහට එනවා congrats කියලා message එකක් අපේ dollars ටික account එකට යවුවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේක විනාඩියක් වගේ යද්දි pay account එකට එනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් pay account එකට ආවම කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් transaction history එකේ dollars 2ක withdrawal එක complete වෙලා තියෙනවා. මේ තියෙන මගේ pay account එකට ආපු dollars ප්‍රමාණය. මෙතනදී fee එකක් ගන්නවා. මෙතන වෙලාවත් ඔයාලට පේනවා ඇති. දැන් වෙලාව 11:30යි 11:29ට තමයි withdrawal එක ආවේ. ඔන්න මම ඔයාලට balance එක refresh කරලා වෙන්නන්නම්. balance එක වැඩි වුණා. ඉතින් මේ විදිහට ඔයාලට සල්ලි හොයන්න පුළුවන් මේ app එකේ. ඔයාලට පුළුවන් app එක download කරගන්න. links මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද හිතන්න අපේ YouTube channel එක ගැන ඔයාලගේ අදහස් දාන්න. ඒ වගේම subscribe කරන්න තමතක් කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.